ටික හා කරන්න මූ තාම නෑනේ අප්පා. හෙලෝ සුසා. උඹ කොහෙද බං? උඹ කොහෙද? එන ගමන් කියන්නේ ඉක්මනට වරෙන් බං මේ සේමසේ රස්සාවත් අපි කරන්නේ. ආ? ඇයි කතා කරගෙන කියන්නේ හන්දේ කඩෙන් සීනි කැල්ලක් කරන් බරින්. ඔව්. සීනි අරන් බරින්. ඔව්. ගෑස් කඩේ කාට කියලා තියෙන්නේ. ගෑස් ඔව් බං. ගෑස් සිලින්ඩරේ දාන් වරෙන්. ඇයි උඹට මතක නැද්ද ගියපාර පොලිසියෙන් ඇල්ලුවා අරක? ඇයි බං දඟලේ තව දඟලේ. නේ මූඩියෝ. ඇයි ගියපාර ගත්තේ නෑ දුන්නේ නෑ දෙන්න බෑ කිව්වා කේස් කියලා. ඔව් හඩරකින් අරන් බරින්. ආහා. නිමල් මාමට මම කෝල් එකක් දෙන්න. ඔව් අන්නි වරෙන් බං ඉක්මනට වරෙන්. මේ මං ගත්තයි දන්නවද? මේ පාර පැත්තෙන් එන්න එපා. ඕ පාල දොළ පාර තියෙන්නේ. දෙනිය පැත්තෙන් වරෙන්. ඔව් දෙනියෙන් වරෙන්. ඔව් ඒ කියන්නේ ගත්ත ඉක්මනට වරෙන්. අයියෝ ඉක්මනට හදපන්. සීනි කිලෝ එකට එක බෝතලයි බං අල්ලන්නේ. ඔය යූරියා පොර පොකට්ටක් දාපන්කෝ. ඔව් ඊස්ට් අනිවාර්යෙන් දාපන් ඊස්ට් දාපන් ඊස්ට් එක දාපන්කෝ. බල අයියෝ අද ඊයේ කත්ත බං. යා ඉබම් බඩ පරක්කු. බලන්න මේවා සෙල්ලම්ද? ඔව් මේ එනුන්ට දෙනිය පැත්තෙන් එන්න කියපන් පාල දොළ පාරේ. දෙනිය පාරෙන් එන්න එපා කියපන් දෙනිය පැත්තෙන් එන්න කියපන් එද්දි කියපන්. එල. සුරංගෝක ඉවර නැද්ද බං ඉවර කරපන්කෝ බං. අම්මා මහත්තයා. හෙලෝ මහත්තයා. ඔව් මම දැන් මේ කොල්ලන්ට කියලා කඩගත්ත විතරයි. මහත්තයා ටුටක් බලන්න. ඔව් මම දන්නවා මහත්තයාට තමාරුයි දැන් කියලා ඇතුලේ. හරි බලන්නකෝ මම කොල්ලගේ අතේ 5000 එවන්න. හරි මේ මාසේ නඩුවක් දෙන්න. සුරංග උඹ මේ මාසේ කනවනේ මම උඹට බලන්න. හරි අපේ කොල්ලෙක් දෙන්නන්න නඩුවට. ඔව් ඒක අවුලන්නේ. ඔව් මම දන්නවා අලුත් කෙනා සෙල්ලන්නේ නෑලු නේ මහත්තයා. අපිට බැරි වේද මහත්තයා මුකුත් කරගන්න? බැරි වෙන්නේ නාඩිකාරයානේ. ඒකනේ. හරි අපෙන් වෙන්න ඕන දේවල් වෙයි මහත්තයාගෙන් වෙන්න ඕන ටික මට උනොත් ඇති. එච්චරයි වෙන්න ඕන. හරි මහත්තයා. හරි. සුරංගේ ආව කතා ගගා ඉන්න එපා බං. ඔක ඉවරයක් කරපන්. මට ගෙදර යන්න ඕන. උඹ මෙතන බැලන්ස් කරපන් මං ගියාන් පස්සේ. හරි